Hello everybody, on the other game SS me YouTube channel in තවත් වීඩියෝ අද අපි කරන්න යන්නේ ඒ කියන්නේ මෙච්චර කාල අපි කරේ එක වීඩියෝ අද අපි චෙස් පාඩම ඉගෙන ගන්න යන්නේ මේ මට පොඩ්ඩක් හෙම්බිරිසාව ගණන් ගන්න එපා අපි අද පළවෙනි මේ ලෙසන් එක ඉගෙන ගන්න යන්නේ චෙස් බෝඩ් එක ගැන ඒ කියන්නේ දැන් සමහර කට්ටිය ඇති මෙතන බිගිනර් ලෙවල්ස් කට්ටිය ඇති ඒගොල්ලන්ට තමයි මේ වීඩියෝ එක අද අපි කරන්න යන්නේ මෙන්න මේ චෙස් බෝඩ් එක ගැන ඉගෙන ගන්න. අපි ඉස්සෙල්ලා මේ කිව්වොත් මේ චෙස් බෝඩ් එකේ තියෙනවා කොටු 64ක්. කියන්නේ මෙන්න මේ චෙස් බෝඩ් එකේ කොටු 64ක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඔය චෙස් බෝඩ් එකේ කොටු 64 තියෙනවා ranks and files කියලා දෙකක්. ranks and files කියලා දෙකක් තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් දැන් ඒක. මේ තියෙන්නේ මේ පැත්තට තියෙන්නේ ranks. මේ 1 2 3 කියලා තියෙන්නේ. මේ 1 2 3 කියලා තියෙන්නේ ranks. එතකොට මේ පැත්තට තියෙන්නේ files. මේ අතර තියෙන්නේ මොන files. A B C D ඒවා තමයි files කියන්නේ. හරි යාළුවනේ මේ අතර තියෙන්නේ ranks මේ අතර තියෙන්නේ ranks මේ අතර තියෙන්නේ files. කියන්නේ A B C D කියලා උඩට තියෙන්නේ files 1 2 3 කියලා මේ පැත්තට තියෙන්නේ ranks. හරිද? හරි. දැන් අපි ඉගෙන ගමු මේකේ මේ කළු සුදු කියලා කොට තියෙනවනේ. ඔයගොල්ලන්ට පේන්න ඇති මෙතන මේ මම පොඩ්ඩක් highlight කරලා පෙන්නන්න. මෙතන තියෙනවනේ මේ කළු පාට කොටුයි සුදු පාට කොටුයි. ඔයගලන්ට පේනවා ඇති කළු පාට කොටුයි සුදු පාට කොටුයි කියන දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන black කිත්තෝ ඉන්නවනේ. මෙතන black කිත්තෝ ඉන්නේ 8යි 7යි කියන ෆයිල් එකේ. ඊට පස්සේ white ඉත්තෝ ඉන්නේ 1 2 කියන ෆයිල් එකේ. මේ වගේ ඉස්සරහා පැත්තේ තමයි මේ පෝන්ස්ලා කට්ටිය ඉන්නේ. හරි. දැන් අපි lesson 2 එකේදී තමයි මේ ඉත්තු ගැන ඉගෙන ගන්න. දැන් අපි බෝඩ් එක ගැන ඉගෙනගෙන ඉමු. හරි friends. අපි මේක පිළිවෙලට ගත්තොත් මෙතන මේ බෝඩ් එකේ තියෙන කොටු 64ක්. ඒ කියන්නේ මේ බෝඩ් එකේ කොටු 64ක් තියෙනවා. ඒකෙන් භාගයක් කළු භාගයක් සුදු. හරිද? ඒ කියන්නේ කොටු භාගයක් කළුයි අනිත් ටික භාගයක් සුදුයි. සුදු කියන්නේ කොටු දැන් 64ක් තියෙනවනේ. දැන් මේ තියෙනවනේ මෙතන දැන් ඔය ABCD කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙතන තියෙනවා නේද මේ ABCD කියලා. ABCD කියලා තියෙනවනේ. ඊට මෙතන තව තියෙනවා 1 2 3 4 කියලා. ඔයගලන්ට පේන ඇති ඒ ටික 1 2 3 4 කියලා තියෙනවනේ. එතකොට දැන් අපි මෙන්න මේ වගේ එක ඉත්තක් ගත්තොත් දැන් මෙයා ඉන්නේ මේ කොටුව කියන්නේ මෙහෙමයි. C2 කියලා තමයි අපි කොටුව මේ හඳුන්වන්නේ. මෙන්න මේ කොටුව එතකොට මෙන්න මේ කොටුව අපි හඳුන්වන්නේ C2 කියලා. හරිද යාළුවනේ? මම ඔයගලන්ට තව උදාහරණයක් පෙන්නන්න. මෙන්න මේ කොටුවට නමක් තියෙනවා. ඒ කොටුවේ නම තමයි C6. ඒ කියන්නේ C6 තමයි ඒ කොටුවේ නම. ඊට පස්සේ තව එක උදාහරණයක් ගමු. ඊට පස්සේ මේ කොටුවේ නම මොකක්ද? මේ කොටුවේ නම තමයි D6. එහෙම තමයි යාළුවනේ අපි කොටු ටික හඳුන්වන්නේ. බෝඩ් එකේ නම් මෙච්චරයි කතා කරන්න තියෙනවා. අපි lesson 2 එකෙන් ඉත්තු ගැනයි ඊට පස්සේ lesson 3 එකෙන් ගමන් මාර්ගයයි ඒ සේරම ටික අපි කතා කරනවා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ බෝඩ් එක ගැන විතරයි. ඊට පස්සේ තව ගොඩක් දේවල් තියෙන මේ chess එක ඉගෙන ගන්න අපිට. ඊට පස්සේ තව තියෙන chess rules ගැන, chess අදින විදිහ, chess opening තියෙනවා, end game තියෙනවා, middle game තියෙනවා. ඒ ඔක්කොම දේවල් ටික මම මේ එපිසෝඩ් වශයෙන් මම ඔයගලන්ට කියලා දෙන්නයි යන්නේ. අදට ඉතින් අපි අදට අපි සමුගන්නා
අනිවාර්යයෙන් මේක බිගිනර් ලෙවල්ස් කට්ටිය ඉන්නම් මේ සීරීස් එකම ඔයගලන්ට බලන්න. එතකොට ඔයගලන්ට රේටිං එක ඉස්සෙල්ලාම යන්න පුළුවන් 500 200 ඒක ඒ වගේ රේටිං එකකට ඔයගලන්ට යන්න පුළුවන්. ඊට පස්සේ ලොකු වෙති ඉන්ටර්මීඩියට් ඇඩ්වාන්ස් ඒ වගේ රේටිං 1500 වගේ ඔයගලන්ට ළඟා වෙන්න පුළුවන් chess.com එකේ. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ chess.com app එක ඩවුන්ලෝඩ් කරගන්න. බිගිනර්ස්ලා ඉන්ටර්මීඩියට්ස්ලා ඔය ඇඩ්වාන්ස් ප්ලේයර්ස්ලා මේ දන්නවා ඇති chess. මම මේ ලෙසන් එක තියෙන්නේ බිගිනර්ස්ලා ලෙවල් කට්ටියන්ට විතරයි. අනිත් අපි අදට සමුගන්නවා. අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරගෙන යන්න. අපි අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබර්ස් 100ක් 100 මේට යන්න ඕනේ මේ අවුරුද්ද ඇතුළත, මේ මාසය ඇතුළත. හරි එහෙනම් අපි මම දවසින් දවස තමයි ලෙසන්ස් ගේන්නේ. මම හෙට ලෙසන් එකක් ගෙනවා මේ ලෙසන් 2 එක කියන්නේ ඉත්තෝ ගැන. ඊට පස්සේ ලෙසන් 3 කියලා ඉත්තෝගේ ගමන් මාර්ගය. ඒ විදිහට මම ලෙසන් වශයෙන් චෙස් ටික ඔක්කොම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. එන මම අදට සමුගන්නවා. ඔයගලන්ට ගුඩ් බයි.